ඔන්න ඔහොමයි යාළුවනේ අද දවස ගත වුණේ. ඉතින් ප්‍රජාන්ත මෙන්ඩිස් අසිත මල්ලි ගොඩක් කට්ටිය ඒගොල්ලෝ ළඟා කරගත්ත දේවල් වතුර වැනි දේවල් අපි මුලින්ම ප්‍රාදේශ සභාවේ ට්‍රක් රථයට පැටෙව්වා. ට්‍රක් රථයට පටවගෙන අපි ඒව අරගෙන ආවා ගලගොඩ හන්දිය වෙත. ඉතින් ගලගොඩ හන්දියේදී කමල් මන්ත්‍රීතුමා අපේ ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීතුමා එකට එකතු වෙලා ඒව මුලින්ම අපි බාගෙන ගලගොඩ මන්සන්දියට ඇවිල්ලා ඒව බාගෙන අපි මුලින්ම කරේ එලවුන්ස් එකක් ගියා ගම වටේම. ඉතින් ගම වටේ එලවුන්ස් එක ගියන් පස්සේ ඒ කට්ටිය හරි ආදරෙන් අපිව වැළඳගත්තා. ඒ කට්ටිය බඩු ගෙනල්ලා දුන්නා අපිට. ඊට පස්සේ අපේ බෝලේ එතකොට හන්දියේ ඔක්කොම සියලු දෙනාම එකට එකතු වෙලා මේ දේවල් ඔක්කොම හන්දියෙන් බෑවා. බාලා තියාගෙන ඉන්නකොට තමයි මේ ඔබ දකින්නේ අපි මේ ප්‍රජාන්තගෙන් බඩු ගෙනල්ලා බානවා. ඉතින් වතුර ගොඩක් තිබ්බා. වතුර ප්‍රජාන්ත වතුර ලැහැස්ති කරලා තිබ්බා. එතකොට රෙදිපිලි එයාගේ යාළුවෙක් විදේශගත වෙලා ඉන්න යාළුවෙක් ගෙනල්ලා දුන්නා. ඊට පස්සේ තව වතුර ටිකක් අපිට තව වතුර වගේක් ලැබෙන්න සැලසුවා ප්‍රජාන්ත විසින්. තව වතුර බෝතල් ගොඩාරියක්. ඉතින් වතුර බෝතල් 10කට වැඩිය තිබ්බා. අන්තිමට අපි බලාපොරොත්තු නොවුණු අන්දමින් වතුර බෝතල් 10කට වැඩිය අපිට ලබා දෙන්න හැකියාව ලැබුණා. ඊට පස්සේ ඉතින් අපිට තවත් කට්ටිය වතුර වගේම තව දේවල් ගෙනල්ලා දුන්නා. බිස්කට් මට කියන්න තේරෙන්නේ නැහැ මොනවද දුන්න බඩු කියලා. මොකද ගොඩක් දේවල් බඩු තිබුණා මෙතන. ඉතින් ඒ කට්ටිය පේනෝනේ මුකුත් නැතුව තිබ්බ තැනක් බඩු වලින් පුරවන්න අපිට ලැබුණා. පුංචි දුවල දෙන්නෙකුත් බඩු ගෙනල්ලා දුන්නා අපිට. දයාසාන්ත මාමා හරි ආදරෙන් යාව වැළඳගෙන. ඉතින් ඒ බඩු පුංචි පුතාලා පුංචි දුවලා අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා මේ ඔක්කොම එකට එකතු වෙලා ඊට පස්සේ අපිට කාර් එකකිනුත් ඇවිල්ලා බඩු වගේක් බෑවා. ප්‍රජාන්ත සහෝදරයා අසිත මල්ලි මෙන්ඩිස් මල්ලි මතක් කරන්න ඕනේ. එයාගේ ශ්‍රමය ධනය කැපකිරීම මේ සියල්ලක්ම ඉටු කරා. ඒත් අතරට මේ සියලු දෙනාගේම කැපවීම ශක්තිය තුලින් තමයි අපිට වතුර බෝතල් 1000ක් 1500ක් අතර එකතු කරගන්න හැකියාව ලැබුණේ. ඉතින් කමල් මන්ත්‍රීතුමා ගැන මතක් කරන්න ඕනේ. ගලගොඩ මොන හරි දෙයක් තියෙනකොට එයාගේ කැපවීම හරි අතිවිශිෂ්ටයි. ඉතින් ඒ සියලු දෙනාගේම එකට එකතු විල්ල තමයි මේ දේ කරන්න හැකියාව ලැබුණේ. ඒ වගේම තමයි මම සමාජ මාධ්‍ය වලින් නිකුත් කරපු පණිවිඩ වලට ගොඩක් ප්‍රතිචාර හම්බුණා. ඒ කට්ටිය ගොඩක් දේවල් අපිට ගෙනල්ලා දුන්නා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගොඩක් කට්ටිය අපිට මේ සහයෝගය අපි තනියම කරපු දෙයක් නෙවෙයි. මේ ගලගොඩ එකමුතුව තමයි. ඊට පස්සේ ප්‍රියන්ත මතක් කරන්න ඕනේ. ප්‍රියන්තත් අපේ සැලුන් එකේ ඉන්න ගලගොඩ. ප්‍රියන්තත් ගොඩක් බඩු ගෙනල්ලා දුන්නා. එයා වතුර ගෙනල්ලා දුන්නා. අපේ කමල් මහත්මයාට කියලා තිබ්බා අපි මේ වැඩේ කරමු කියලා. ඉතින් ඒ ශක්තිය හින්දා තමයි ගොඩක් දේවල් කරන්න හම්බුනේ. ඉතින් මේ සියලු දෙනාටම කියන්න තියෙන්නේ හරි ආඩම්බරයි මේ අපි ගමේ උදවිය ගැන. ඔබට පේනවා මේ වතුර තවමත් බානවා. අපි දැන් ඔන්න ටීවී රථයකිනුත් වතුර ගෙනල්ලා අපිට දෙනවා. මුලින්ම බයිසිකල් වලින් වෑන් වලින් කාර් වලින් ටීවී වලින් මේ හැම දෙයකින්ම අපිට වතුර ගෙනල්ලා දුන්නා. ඉතින් මේ කමල් මන්ත්‍රීතුමත් එක්ක මම කරපු වීඩියෝ එකක් ඔයගොල්ලෝ මගේ අසංක චාමර channel එකෙන් බලා ගන්න පුළුවන්. ඒ කට්ටිය මොන දේවල්ද කරේ කියලා. ඉතින් මේ ගොඩක් කට්ටියගේ කැපවීම ශක්තිය තුලින් තමයි මේ දේ කරන්න අපිට වාසනාව ශක්තිය ලැබුණේ. ඉතින් අපි විපතරපත් ජනතාව වෙනුවෙන් හරි ආදරෙන් අපි මේ ආධාරණය දෙන්නේ අපේ ගලගොඩ අම්බලන්ගොඩ ගලගොඩ කියන ගමේ ආදරය තමයි අපි මේ කට්ටියට දෙන්නේ. ඉතින් මේ රජ්ජාම ප්‍රාදේශ සභාවට අපි අරන් ගිහපු බඩු රජ්ජාම ප්‍රාදේශීය සභාවෙන් හරි ලස්සනට මේවා පැක් කරනවා. හරි විදියට බෙදලා දෙන්න. එතකොට එක එක්කෙනාට අපිට මළු වශයෙන් බෙදා දීමට හැකියාව තියෙනවා. සියලු දෙනාටම බුදුසරණයි.